Hello guys, කොහොමද ඔයාලා හොඳින්ද? අලුත්ම මේකෝව එකක් ගත්ත ඩුබයි අල් මම්සාර් බීච් පාක් එකේ තමයි අද මං ඉන්නේ. ඉතින් මේක ගොඩක් කාලෙකට පස්සේ ඕපන් කරලා තියෙනවා ලොකු රිනෝවේෂන් එකකින් පස්සේ. ඉතින් වීඩියෝ එකේ දිගටම අපිත් එක්ක ඉන්න ලොකු මේකෝව එකකින් පස්සේ මේ ඕපන් කරපු අල් මම්සාර් බීච් පාක් එකේ අලුතෙන් ඇඩ් වුණේ මොනවද කියලා අපි ගිහිල්ලම බලමු. ඉතින් මගේ channel එකට අද නම් ඔයා අලුතෙන් join වුණේ මම ක්‍රිෂි. ඉතින් අපේ channel එකට එකතු වෙන්න channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell button එකත් click කරන්න අමතක කරන්න එපා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ඩුබයි මම්සාර් බීච් එකේ 24 hours බීච් එකට. ඉතින් ඔයාලට මෙතනට ආවම ෆීචර්ස් ගොඩක් තියෙනවා අලුතෙන් ඇඩ් කරපු. හරිම ලස්සනයි. අපි පොඩ්ඩක් දැන් ඔයාලා දන්නවනේ දැන් අපි මේ ඇවිදින්න යන්නේ ගොඩක් වෙලාවට රෑ වරුවේ. මොකද දවල් වරුවේ යන්න අමාරුයි සමයක හින්දා මාර රස්නේ. ඉතින් දැන් පොඩ්ඩක් සීතල කියන්නේ මේ වෙලාවට එනකොට රස්නේ නැහැ. ඉතින් ඒකින් තමයි අපි මේ ටයිම් එකේ ඉන්නේ. අපි ටිකක් බලමු මොනවද අලුත් මම්සාර් බීච් එකේ බීච් පාක් එකේ අලුතින් ඇඩලා තියෙන ෆැසිලිටිස් කියලා. තමයි ෆැමිලි අවුටින්ග්ස් වලට පික්නික් වලට ෆොටෝග්‍රැෆි වලට සන්සෙට් එකෙන් enjoy කරන්න වගේ ගොඩක් දේවල් වලට ඩුබයි වල තියෙන ලොකේෂන්ස් වලින් ලස්සනම ලොකේෂන් එකක් කියලා කියන්න පුළුවන්.
ඔයාලට මේ පේන්නේ මේ තියෙන වොෂ්රූම්ස්. එතකොට ඔයාලට චේන්ජින් රූම්ස්, ෂවර් ෆැසිලිටීස් වගේ දේවලුත් අල් මම්සාර් බීච් පාක් එකේදී ලබා ගන්න පුළුවන්. මෙතන අවුට්ඩෝ ජිම් එකක් තියෙනවා. ඉතින් මේ අලුතෙන් ඕපන් කරපු ඩුබයි මම්සාර් බීච් එකේ අල් මම්සාර් බීච් එකේ අලුතෙන්ම එකතුන ෆැසිලිටි එකක් තමයි අවුට්ඩෝ ජිම් ෆැසිලිටි එක. ඔයාලට පේනවනේ දැනුත් කට්ටිය ඇවිල්ලා එක්සර්සයිස් කරනවා. ඉතින් ඔයාලටත් මේ ලංකාවේ ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් ඇවිල්ලා මේ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. ඇත්තටම මාරම ලස්සනයි. ඔයාලා අනිවාර්යයෙන්ම එන්න ඕන ප්ලේස් එකක් තමයි අල් මම්සාර් බීච් පාක් එක. මගේ පර්සනල් ඔපිනියන් එක නම් මේ රිනෝවේෂන් එකෙන් පස්සේ ඩුබයි අල් මම්සාර් බීච් පාක් එක ඩුබයි වල තියෙන පබ්ලික් බීච් ඩෙස්ටිනේෂන්ස් වලින් ලස්සනම එකක් වෙලා තියෙනවා කියලා. ඉතින් ඔයාලගේ පර්සනල් ඔපිනියන් එක මොකද්ද? කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මං හිතනවා රිනෝවේෂන් එකෙන් පස්සේ මේ ඕපන් කරපු ඩුබයි අල් මම්සාර් බීච් පාක් එක ගැන ඔයාලට ෆුලි ටුවර් ගයිඩ් එකක් හම්බුණා කියලා. ඉතින් යන්න කලින් ඔයාලට හැමදේම දැනගෙන යන්න පුළුවන් මේ වීඩියෝ එක බලුවොත්. ඉතින් අද vlog එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් ලයික් එකක් දාලා ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් තවත් ලස්සන vlog එකකින් අපි හම්බ වෙනකන් හැම පායිසෙම ඉන්න. බයි බයි.